ඉතින් මචං ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මචං ඕඩරේ දෙන්න යන්නේ. ඉතින් බලපන් මේ පාළු ගෙවල් වලත් මේ ඕඩර් දෙන්න බෑ. ඩිලිවරි කරන්න ඕනෙත් මම වා. ඉතින් බෙල් එක ගහලා අඩෝ කපුටෙක් බං. කප්පෝ ඉන්න අඩෝ කවුද බං මාව ඇද්දේ සිරාවටම. Hello friends, welcome back to my video. So ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ස්කැරි මෙන්ෂන් බා. ඉතින් මචං අපි මේ ගෙදරේ දොරෙන් පනින්න යන්නේ මචං. ඉතින් මචං වීඩියෝ එකේ මුල් කෑල්ල බැලුවා නම් ඩිලිවරි බෝයි කෙනෙක් මේ පාසල ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ මෙන්න මේ නාකි පප්පා අපි වැදලා ගත්තා. ඉතින් මචං දැන් මේකේ නාකි පප්පෙක් ඉන්න. නාකි පප්පෙන් නෙමෙයිවා නාකි ගොනේ බං උ සිරාවටම බලපන් මේ වල සල්ලි. ඉතින් බලපන්කෝ ඔය ඕඩරේ ඔය සල්ලි ටිකක් දීලා ගත්තා නම් හරිනේ. මාව මේ ගෙදරට දාලා වැහුවේ ඇයි මූණන් අමු මෝඩයක් එක්ක. ඉතින් මචං කටහන අමුතු ඇති. මාට මචං සනීප නැහැ. ඒකන අවුලක් ගන්න එපා. ඉතින් මචං මේ දොරෙන් තමයි පනින්නේ. අපිට හම්ුණා ස්මෝල් කී එක මචං. ඒකේ මචං මෙන්න මේ දොර අරගන්න ඕනේ. දොර අන්නිනවා නාකි පප්පා. මු එන්නේ තීමින් මචං. මොකද ඊසි දාලා තියෙන්නේ. නැත්නම් ඉතින් හાર્ට් එහෙම දැම්මොත් සකමින් සරවරස් මචං. මචං මට පිටාවේ සද්දයක් ගණන් ගන්න එපා මචං. ඉතින් මචං ඉතින් පොඩි දැන් මතක් කරන්න ඕනි. ඔයා තාමත් වීඩියෝ එකට ලයික් කරේ නැද්ද බං? මොකද්ද බං ඉතින් ලෝභ වෙන්න එපා මචං. ඉතින් ඔය ලයික් බටන් එක තියෙන නිකන් නෙමෙයි මචං. ඒකින්ද ඔක ඔබාගෙන යන්න. අනිවාර්යෙන් ඔබාගෙන යන්න. ඉතින් බචං මේ නාකියට කොච්චර සල්ලි දිනවද කියහන්කෝ. මුගේ රස්සාව මොකද දන්නේ. කුඩු විකුණනවා මන්දව. අනේ මන්දව ඉතින් මේ නාකි පප්පොත් මේ බලන් කුඩු විකුණන සල්ලි ගන්නවනේ. ඒ සල්ලි වලින් අපිට මේ පාසලේ අර මාව නිදාසේ යවුවනා. ඉතින් මොනවද ගන්නද කියලා. ගෙවල් ලස්සේ දාගෙන. ඉතින් ගෙවල් ලස්සේ දාගෙන මොනව කරනවා කියලා අහන්න ඉපා බලපන් තව සල්ලි අම්මේ. ඉතින් මචං මම සති දෙකකට පස්සේ ඔය වීඩියෝ එකක් දාන්න මට මතක නැහැ. මචං සති දෙකකට පස්සේ තමයි දාන්නේ. ඉතින් මචං යතුරු නම් හම්බුණා මචං. දැන් ඉතින් පැනිල්ලක් තමයි තියෙන්නේ. එන කොල්ලෝනේ පැන්නා වගේ තමයි ඉතින්. දැන් කෝපන් නාකි පප්පා. දැන් ඉතින් මෙතනින් පැනලා යතුරු දාන්න ඕනේ අර ඉබ්බට. බලපන් වෙල්කම් කියලාත් ගහලානේ. බල ඔය ඉබ්බට දාන්න ඕනේ මචං. වටපිට සද්ද ඇහෙනවා ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මචං හරි දැන් ඉතින් පැනිල්ලක් තමයි තියෙන්නේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. අපි ගෙන ඉතින් මේ වීඩියෝ කැලලත් බලන්න. අඩෝනේ මේ බෙල්ලට කොක්ක දාන්න දෙන්න බෑ. හරිද? ඇයි ලොකුද? බලපන් අදුරු සෙවණල්ලක් කියලා ඌ අල්ලගත්තා. බලපන් මම මැද ගිල්ලත් පෙන්නුවා ගැම්මට. එහෙනම් කොල්ලෝ අපි ගියා.